Hi friends, අද මම අරගෙන ආවේ හැමෝටම වගේ ගොඩාක්ම යූස්ෆුල් වෙන්න පුළුවන් වීඩියෝ එකක්. ගොඩාක් අය පාවිච්චි කරන ඉමිටේෂන් ආභරණ අලුත් කරගන්න පුළුවන් විදිහක් තමයි මම අරගෙන ආවේ. අපි දැන් බලමු මේව ලේසිම විදිහට අලුත් කරගන්නේ කොහොමද කියලා. ඒකට මම මුලින්ම කරන්නේ පොඩි භාජනයක් අරගෙන ඒකට දෙහි ජූස් ටික දාගන්නවා. දෙහි ගෙඩියකින් භාගයක් විතරයි මම අරගත්තේ. ඒකේ තියෙන ජූස් ටික හොඳට මිරිකලා අරගන්න. දැන් මේ මාළේ දාගන්නවා දෙහි ජූස් වලට. මාළේ දාලා හොඳට තවරන්න. ඊළඟට මේ මාළේ වෙහෙන ප්‍රමාණයට වතුර ටික දාගන්න. දැන් පැය භාගයක් විතර මේ විදිහටම තියන්න. දැන් පැය භාගයකින් පස්සේ මම මේ මාළේ අරගන්නවා. බලන්න දෙහි වතුරට මේ මාළේ ටිකක් විතර පිරිසිදු කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මේ මාළේ තියෙන කුණු දූලි එහෙම පොඩ්ඩක් විතර අයින් වෙලා තියෙනවා. මේ මාළේ පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රම 5ක් විතර මම මෙතන කියලා තියෙනවා. ඒකෙන් පළවෙනි ක්‍රමය තමයි මේ දෙහි ජූස් එක. දැන් මේ මාළේ සාමාන්‍ය වතුර දාලා මම හොදා ගන්නවා. දෙතුන් පාරක් විතර හොඳට හොදා ගන්න. ඊළඟට මම මේ මාළේ විනාඩි 3ක් විතර රත් කරගන්නවා. ඒකට භාජනයට වතුර ටිකක් දාගන්න. ඊට පස්සේ මේ මාළේ දාගන්න. මාළේ වෙහෙන ප්‍රමාණයට වතුර ටික දාගන්න. ඊළඟට මේ භාජනයේ ලිපේ තියාගන්නවා. උතරවා ගන්න එපා. රත් කරගත්ත නම් විතරක් ඇති. විනාඩි 3ක් විතර ලිපේ තියලා රත් කරගන්න. මේ විදිහට රත් කරනකොට මාළේ තියෙන දූලි එහෙමම ගෙලවිලා එන්න පුළුවන්. බලන්න මේ මාළේ තවත් පිරිසිදු වෙලා තියෙනවා. නිවා ගත්තට පස්සේ අපි මේකට තවත් දෙයක් කරන්න ඕනේ. ඒකට මම අරගත්තේ දත් බෙහෙත්. ඔයාලා පාවිච්චි කරන ඕනම වර්ගයේ දත් බෙහෙතක් මෙතනදී අරගන්න පුළුවන්. දත් බෙහෙත දාගත්තට පස්සේ හොඳට අතුල්ලන්න. විනාඩියක් විතර හොඳට අතුල්ලන්න. දැන් අපි කරන්නේ තුන්වෙනි මෙතඩ් එක. මේ විදිහට අතුල්ලගත්තට පස්සේ හොඳට හොදගන්න. වතුර දෙතුන් පාරක් විතර දාලා හොඳට හොදගන්න. ඔයාලටම පේනවා ඇති මේ මාළේ තව පෙනුම වැඩි වෙලා තියෙන හැටි. ඊළඟට මම කරන්නේ 4 වෙනි ස්ටෙප් එක. ඒකට අපි අරගන්න ඕන ෂැම්පෝ. පිඟානේ මාළේ තියන්න. දැන් අපි මාළේට දාන්නේ ෂැම්පෝ. ඔයාලා පාවිච්චි කරන ඕනෑම වර්ගයක ෂැම්පෝ මෙතනදී අරගන්න පුළුවන්. ඊට පස්සේ මම දාන්නේ කහ කුඩු. තේ හිඳි භාගයක් විතර දාගන්න. දැන් මේ දෙකම හොඳට තවරන්න. තවරලා හොඳට අතුල්ලන්න ඕනේ. පාවිච්චි කරන්නේ නැති පරණ බ්‍රෂ් එකක් අරගන්න. දැන් හොඳට අතුල්ලන්න. විනාඩියක් විතර අතුල්ලා ගත්තා නම් ඇති. හොඳට අතුල්ලා ගත්තට පස්සේ මේ මාළේ අපි හොදා ගන්න ඕනේ. ෂැම්පෝ දාලා තියෙන හින්දා හොඳට හොදා ගන්න ඕනේ. ෂැම්පෝ වල තියෙන පෙන යනකම හොඳට හොදා ගන්න. දෙතුන් පාරක් විතර වතුර දාලා හොඳට හොදා ගන්න. ඔයාලටම පේනවා ඇති මාළේ තියෙන පෙනුම. ඊළඟට අපි බලන්නේ 5 වෙනි ස්ටෙප් එක. ආයෙත් වතාවක් අපි මේකට කහ කුඩු දාලා තවරන්න ඕනේ. කලින් කරපු විදිහට ගොඩාක් වෙලා අතුලන්න එපා. ටිකක් ලාවට විතර අතුල ගත්තා නම් ඇති. කහ කුඩු ටික හොඳට තවරා ගන්න. ඊළඟට මම මේ මාළේ හොදා ගන්නවා. සාමාන්‍ය වතුර දාලා දෙතුන් පාරක් විතර හොඳට හොදා ගන්න. ඊළඟට මේ මාළේ හොඳට පිහදන්න. කොටන් රෙදි කාලක් පාවිච්චි කරලා හොඳට පිහදන්න. වතුර චුට්ටක්වත් තියන්න බෑ. තව මේ මාළේ තියෙන පෙනුම වැඩි වෙනක වලට පේනවා ඇති. ඊළඟට අපි කරන්නේ අන්තිම ස්ටෙප් එක. අන්තිමට අපි අරගන්නේ පවුඩර්. ඔයාලා පාවිච්චි කරන ඕනම වර්ගයේ පවුඩර් මෙතනදී අරගන්න පුළුවන්. දැන් මේ පවුඩර් එකට මාළේ දාලා හොඳට තවරන්න. ඔයාලා ඉමිටේෂන් ආභරණ පාවිච්චි කරනවා නම් කොහේ හරි ගමන ගිහලා ආවට පස්සේ මාළේ එහෙමම තියන්න එපා. මේ විදිහට පවුඩර් දාලා තවරන්න. ඊට පස්සේ පිහදලා තියන්න. මේ විදිහට ඔයාලා ඉමිටේෂන් ආභරණ පාවිච්චි කරනවා නම් ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු ගාණක් ගියත් අලුත් විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. පවුඩර් දාගත්තට පස්සේ හොඳට පිහදා ගන්න. ඉමිටේෂන් ආභරණ කියලා කවුරුත්ම කියන්නේ නැති වෙයි. හරියටම රත්තරන් ආභරණ වගේම පෙනුම.
ඔයාලත් හිතනවාද මේක රත්තරන් මාලයක් කියලා? මේ මාලේ තියෙන කොක්ක පෙන්වන්නම් බලන්න. ඒකෙන් තමයි අපිට අඳුර ගන්න පුළුවන් මේක ඉමිටේෂන් කියලා. කෙමිකල්ස් දාන්න නැතුව වියදමක් නැතුව ගෙදරම මේ විදිහටම පිරිසිදු කරගන්න පුළුවන් විදිහක්. හැමෝටම වගේ ගොඩාක් ලේසියෙන්ම ගෙදරම පිරිසිදු කරගන්න පුළුවන් විදිහක්. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඒ වගේම යාළුවෝ එක්කත් share කරන්න. මගේ channel එක subscribe කරලා support කරන්න. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි.